ප්‍රවේණිය කියන පාඩම. හරි. ප්‍රවේණිය කියන පාඩම අපි ඉගෙන ගන්න කලින් දැන් අපි ගැනම බලන්න ඕන. නේද? දැන් ඔයාලට උනත් පොඩි කාලේ කියලා ඇති මොකද්ද? හිනාව කාගේ වගේද? නේද? දැන් ඔයාලා බලන්න දැන් පොඩි කාලේ නම් ඔයාලා බලන්න එනවා දන්නේ නැහනේ. අපි හිතමු ඔන්න පොඩි බබෙක් ඉපදිලා ඉන්නවා. එයාව බලන්න යනවා. දැන් ඔයාලා ගෙදර කට්ටිය එහෙම යනවා. යනකොට මොකද්ද කියන්නේ? බබා බලපු ගමන් කියනවා මෙයාගේ හිනාව නම් අම්මගේ වගේමයි. නේද? නහය තාත්තගේ වගේමයි. නේද? කන් දෙක නම් අම්මගේ කන් දෙකම තමයි ඇවිල්ලා තියෙන්නේ. ආයේ කෙනෙක් මොකද්ද වෙලා තියෙන්නේ? අම්මගේ තාත්තගේ තියෙන ලක්ෂණ දරුවට ඇවිල්ලා. දැන් මේක ගොඩක් හොඳට තියෙන එකක් තමයි අපි බලන්න ගායිකාවන් කියලා. සින්දු කියන අයගේ. දැන් ඒ තාත්තගේ තිබ්බ කටහඬම ළමයට ගිහිල්ලා. එහෙම ඕන තරම් අය ඉන්නව නේද? ඒ කියන්නේ බලන්න. තාත්තා සින්දු කියන විදිහට මේ කටහඬම ඇවිල්ලා ළමයට. ඒ කියන්නේ තාත්තාගේ කටහඬ පුතාට ගිහිල්ලා. ආයෙත් ඒ වගේ. ඒතකොට මොකක්ද වෙලා තියෙන්නේ? මේ එක පරම්පරාවක්. නේ අම්මයි තාත්තයි කියන්නේ එක පරම්පරාවක්. දරුවා කියන්නේ ඊළඟ තව පරම්පරාවක්. එහෙනම් මේ එක පරම්පරාවක ඉඳලා තවත් පරම්පරාවකට ලක්ෂණ ගිහිල්ලා. නේද? එහෙම යන ලක්ෂණ වලට කියනවා අපි ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණ. දැන් ඔයාලා කොණ්ඩේ බලන්න කාගේ වගේද? මේ අම්මගේ හරි තාත්තගේ හරි අම්මගේ සමාට අම්මා කොණ්ඩේ ක්‍රේල් නම් දරුවගෙත් කොණ්ඩේ ක්‍රේල් වෙන්න පුළුවන්. බලන්න ආවේනික ලක්ෂණ. එක පරම්පරාවක ඉඳලා තවත් පරම්පරාවකට ගිහිල්ලා. එහෙම යන්නේවට කියනවා ආවේනික ලක්ෂණ කියලා. නේද? ආයි මොනවද? සමහර වෙලාවට පාට හැමේ පාට. අම්මයි තාත්තයි සුදුයි නම් ළමයාත් සුදුයි. අම්මයි තාත්තයි කළුයි නම් ළමයාත් කළුයි. නේ? ආයි වගේ ලක්ෂණ යන්න පුළුවන්. සමහර වෙලාවට දැන් ඔයාලා අහලත් ඇති නේද? මෙහෙමත් අහලා ඇති. ළමයා නම් මේ පුතාගේ හිනාව 100ගේ වගේ කියනවා. අය කලින් පරම්පරාව 100 නේද අත්තම්මා. එයාලගේ ලක්ෂණත් සමහරට ළමයාට එන්න පුළුවන්. මෙයාලගේ ලක්ෂණ මේ අම්මගේ තාත්තගේ දෙමාපියෝ. එතකොට දරුවට වෙන්නේ 100නේ. ආයේ තාත්තගෙත් 100යි. තාත්තගේ තාත්තා කියන්නේ 100නේ. තාත්තගේ අම්මා කියන්නේ අත්තම්මා. මේ ලක්ෂණ තාත්තට ඇවිල්ලා මේ දෙන්න ඇතුලේ තියෙන සමහර ලක්ෂණ දරුවට එන්න පුළුවන්. නේ. ඒතකොට කියන 100 වගේම හිනාවක් තියෙන. නේ. දැන් මේ හැම එකක්ම වගේ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔයා කියන්නේ ළමයා කියන්නේ කවුද? අම්මගේ තාත්තගේ මිශ්‍රණයක්. ඒ කියන්නේ මේ දෙන්නගේ ලක්ෂණ තමයි තනිකර මිශ්‍ර වෙලා ඔන්න අලුතෙන් ළමයෙක් හැදිලා තියෙන්නේ. ඒතකොට ඔයාලා හැසිරෙන විදිහ, හිතන විදිහත් ගොඩක් වෙලාවට මේ දෙමාපියන්ගේ ලක්ෂණ තමයි එන්නේ. නේද? හරි. එතකොට මේ පරම්පරාවෙන් පරම්පරාවට යන ලක්ෂණ වලට අපි කියනවා මොන ලක්ෂණද? ආවේනික ලක්ෂණ. එක පරම්පරාවක ඉඳලා තවත් පරම්පරාවකට ආවේනික ලක්ෂණ කියලා කියනවා. එතකොට දැන් මේ එක පරම්පරාවකින් මෙහි ඉඳලා මේකට යන්න ඕන. නේද? මොකක් හරි ක්‍රමයක් ඇතිනේ මේ වයන්න. නැත්තම් නිකම්ම යන්නේ නැහනේ. ආයේ යන ක්‍රමයට ගමා කියන්නේ අපි ප්‍රවේණිය කියලා. ප්‍රවේණිය කියලා කියන්නේ ඒකට. දෙමාපියෝ එක පරම්පරාවක තිබ්බ ලක්ෂණ අනිත් පරම්පරාවට යන මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන. නිකම්ම යන්නේ නැහනේ. නිකම්ම ළමයට මේ අම්මගේ තාත්තගේ ලක්ෂණ එන්නේ නැහනේ. යන මොකක් හරි ක්‍රමයක් තියෙනවා. එන්නේ ක්‍රමේ ඒ ක්‍රියාවලියට කියනවා අපි ප්‍රවේණිය කියලා. නේද? එහෙනම් එක පරම්පරාවක ඉඳලා තවත් පරම්පරාවකට යන ලක්ෂණ වලට කියනවා ආවේනික ලක්ෂණ කියලා. ඒවා යන ක්‍රමයට කියනවා ප්‍රවේණිය කියලා. හරි. දැන් තේරෙනවනේ ප්‍රවේණිය කියන්නේ ඒකයි. ඒතකොට අපි ඉගෙන ගන්නේ මේ එක පරම්පරාවක තිබ්බ ලක්ෂණ අනිත් පරම්පරාවට යන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න එක තමයි මේ පාඩමේ කරන්නේ. එහෙනම් මේක ලොකු පාඩමක්. නේද? ඒතකොට මේක ඉගෙන ගත්තාම ඔයාලගේ ලක්ෂණ ඔයාලට කොහෙන්ද ආවේ කියලාත් දැනගන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. නේ? සත්තු ගැන උනත් එහෙමයි. දැන් ගොඩක් වෙලාවට බල්ලෙක් ගත්තොත් එහෙම යාගේ පැටව අර බල්ල සුදු පාට නම් බැල්ලි සුදු පාට නම් කළු සුදු කළු තිත් එහෙම තියනවා නම් මොකද වෙන්නේ? පැටියත් ඒ වගේම වෙනවා. ඒ කියන්නේ ඒ අම්මගේ ලක්ෂණ පැටියට ගිහිල්ලා.
එන්නේ ලක්ෂණ වලට කියනවා ආවේනික ලක්ෂණ කියලා. හරි. දැන් ඔය වගේ ඔයාලට ඉගෙන ගන්න තියෙන කියන්නේ ඉගෙන ගන්න කියන්නේ දැනගන්න තියෙන ආවේනික ලක්ෂණ ටිකක් තියෙනවා. මොකද්ද? හමේ පැහැය. දැන් බලන්න. ඔයා මොන පැහැයද කාගෙන්ද ආවේ? එක්ක අම්මගේ තාත්තගෙන් එන්න පුළුවන්. නැත්නම් ඊට කලින් පරම්පරාවේ හිටපු සීයාගෙන් අත්තම්මගෙන් එන්නත් පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? මේ කට්ටියගේ ජාන ඔය ජාන කියන කතාව දැම්ම කියන්න ඕනේ නේද? ඒව ඉස්සරහට තියෙනවා ඉගෙන ගන්න. මෙන්න මෙයාලගේ තියෙන ආවේනික ලක්ෂණ මොකද වෙලා තියෙන්නේ? අම්මගේ ඇඟ ඇතුලේ තියෙනවා. තමාට ඒවා පෙන්වන්න නැතුව ඇති. ඒකින්ද මෙන්න මේ ඉපදෙන ළමයාට සමහරට මෙයාලගේ මේ අම්මගේ තාත්තා ඔන්න අම්මගේ අම්මා අම්මගේ තාත්තා. තාත්තගේ අම්මා තාත්තගේ තාත්තා. ඒතර මේ කට්ටියගේ ලක්ෂණ අම්මගේ ඇඟ ඇතුලේ තියෙනවා. මේ දෙන්නගේ ලක්ෂණ තාත්තගේ ඇඟ ඇතුලේ තියෙනවා. නේද? හැබැයි සමහර වෙලාවට එයාලගේ ඇඟෙන් ඒක පෙන්වන්නේ නැහැ. හැබැයි ඇඟ ඇතුලේ තියෙනවා. එයාලගේ ඉපදෙන ළමයාට සමහර වෙලාවට මේ අම්මගේ තාත්තගේ ඇඟ ඇතුලේ තියෙන මේ සීයාගේ ලක්ෂණ එන්න පුළුවන්. අත්තම්මගේ ලක්ෂණ එන්න පුළුවන්. ඒකින්ද සමහරට ඔයාලගේ සමහර ලක්ෂණ ඇති අම්මටයි තාත්තටයි නෑ. හැබැයි සීයටයි මේ අත්තම්මටයි තියෙනවා. නේද? පැහැදිලිද? ඔයාලගේ සමහර ලක්ෂණ අම්මගේ තාත්තගේ නෑ. හැබැයි සීයාගේ අත්තම්මගේ තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. මේ පරම්පරාවේ මේ සීයාගේ අත්තම්මගේ ලක්ෂණ අම්මගේ ඇඟ ඇතුලේ තියෙන හැබැයි ඒවා එළියට පෙන්වන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි මේ ලක්ෂණ ළමයාට ගිහලා ළමයාගෙන් පෙන්වන්න පුළුවන්. බලන්න. ඒතකොට එක පරම්පරාවක පෙන්වන්නේ නැතුව අනිත් එකට යන්නත් පුළුවන්. ඔන්න පරම්පරාව පැනලා යනවා. එහෙමත් ඉන්නවා. ඒතකොට ඔයා බලන්න ඔයාගේ ලක්ෂණ කොහෙන්ද ආවේ කියලා. එක්කෝ අම්මගෙන් තාත්තගෙන් නැත්නම් ආච්චිගෙන් සීයාගෙන්. අම්මගේ පැත්තේ හරි තාත්තගේ පැත්තේ හරි. එහෙම වෙන්නත් පුළුවන්. ඒතර කොහොම හරි මේ යන ලක්ෂණ වලට අපි කියනවා ආවේනික ලක්ෂණ. මේක යන ක්‍රමයට කියනවා ප්‍රවේණී. ඒතකොට අපි ඉගෙන ගන්නේ මේ ආවේනික ලක්ෂණ කොහොමද අනිත් පරම්පරාවට යන්නේ කියන එක. හරිද? ඒතකොට ආවේනික ලක්ෂණ මොනවද තියෙන්නේ? එකක් තමයි හමේ පැහැය. කළුද සුදුද තලෙලුද මොන පාටද කියන එක. ඊළඟට හිස කෙස්. කොණ්ඩේ මොන වගේද? රේල් බොකුටු කොණ්ඩයක්ද? නැත්නම් එහෙම නැති එකක්ද? මොන වගේ එකක්ද කියලා. කොණ්ඩේ පාටත් එහෙම වෙනවා. තඹ පාට කොණ්ඩේ තියෙන අය ඉන්නවා, කළු පාට කොණ්ඩේ තියෙන අය ඉන්නවා. නේද? ඒකත් ඒ වගේ. අය කන. දැන් අපේ නම් තියෙන්නේ කම්පෙති වෙන් වෙලා නේද? බද්ධ වූ කම්පෙති නෙමෙයි තියෙන්නේ. ඒක හැමෝට ගොඩාක් අයට තියෙන්නේ බද්ධ වෙච්ච කම්පෙති නෙමෙයි. මෙහෙම කම්පෙත්ත නම් මෙහෙම තියෙනවා. බද්ධ වෙලා නැහැ. සමහර අය ඉන්නවා කම්පෙති තියෙන්නේ බද්ධ වෙලා මෙහෙම. බලන්න. ඔය යාළුවෝ එහෙම දිහා බලනකොට මේවා හොයාගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට මේක කලින් පරම්පරාව බැලුවොත් එහෙම එක්කෝ අම්මගේ නැත්තම් තාත්තගේ ওই වගේ ලක්ෂණයක් තියෙනවා. බද්ධ වුණ නැති බද්ධ වුණ කම්පෙති තියෙනවා. අම්මගේ තාත්තගේ. එහෙම නැත්තම් ඊට කලින් පරම්පරාවේ අත්තම්මයි සීයයි බලන්න ඕන. එයාලගෙත් ඇති. එහෙම නැත්නම් ඊට කලින් පරම්පරාවේ බලන්න පුළුවන්. ඒතකොට ගොඩක් වෙලාවට නෑ ඉතින්. අපි ඇත්තටම දන්නේ පරම්පරා 3ක් විතරනේ. ඊට කලින් හිටපු අය ගැන දන්නේ. දැන් ඔයාලා ගැන දන්නවා. ඔයාලගේ අම්මයි තාත්තයි ගැන දන්නවා. අත්තම්මයි සීයයි ගැන දන්නවා. ඊට කලින් අය ගැන දන්නේ. එයාලා නැති වෙලානේ ඔයාලා ඉපදෙන්නත් කලින්. ඒතකොට ගොඩක් වෙලාවට අපි දන්නේ පරම්පරා 3ක් විතරයි. ඒකින්ද ඉතින් මේ ටිකෙන් තමයි බලන්නේ. එහෙම නැතුව සමහරට කලින් පරම්පරාව වෙන්නත් පුළුවන්. ඒතර අපි අත්දැකලා තියෙන්නේ මේ 3ක් විතරනේ. ඒකින්ද ওই ටිකේ තමයි බලන්නේ. සමහරට ඊට කලින් තියෙන්නත් පුළුවන්. හරි. බද්ධ වූ කම්පෙති. ආයේ දිව රෝල් කිරීමේ හැකියාව. නේද? දිව රෝල් කරන්න පුළුවන්ද කියලා බලන්න. අනිත් එක වල ගැසුණු කම්බුල් hina වෙනකොට කම්බුල වල ගැහෙන්නේ. ඒකත් ආවේනික ලක්ෂණයක්. ඊට පස්සේ අත් දෙක අරගෙන මෙහෙම තියෙනකොට දැන් මේ මගේ ගිහිල්ලා තියෙන්නේ දෙක අපි හිතලා කරන එක නෙවෙයි නිකන් ඔහොම ඉන්න ගමන් නිකන් මෙහෙම කරන්න. නිකන් මෙහෙම කරනකොට මේ මගේ නම් ගිහිල්ලා තියෙන්නේ දකුණු ඇඟිල්ල තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ. වම් ඇඟිල්ල යට. දැන් ඔය විදිහට කරලා බලන්න කියන්නේ අම්මටයි තාත්තටයි. ඒතකොට ගොඩක් වෙලාවට ඔයාගේ විදිහටම තමයි යාලත් කරන්නේ. නේ. රයිට්. ඒ වගේ අය මේ ඇඟිල්ල මගේ නම් ඇඟිල්ල මෙහෙම කෙලින් තියෙන්නේ. සමහර අය ඉන්නවා යාලට පුළුවන් මෙහෙම
මහපට ඇඟිල්ල මෙහෙම නමන්න. නේ. ඔය විදිහෙන් නවන්න පුළුවන්. දැන් අපිට බෑ. අපි මෙහෙම කෙලින් තියානි. එහෙම පුළුවන් අයත් ඇති. මෙහෙම ගොඩක් නවන්න පුළුවන්. ඒවත් ආවේනික ලක්ෂණ. තව තියෙනවා කොණ්ඩේ. සමහර අයගේ කොණ්ඩේ මෙහෙම තියෙන්නේ. ගොඩක් අයගේ ওই විදිහට තමයි කොණ්ඩේ තියෙන්නේ. ඔන්න බද්ධ වුන් නැති කම්පිතයි. සමහර අය කොණ්ඩේ නලලෙන් පටන් ගන්න. එයාලා ඒතකොට මේ මෙහෙම පොඩ ආලුව කැටයක් වගේ කොණ්ඩේ තියෙන්නේ. ඔය වගේ. මේවත් දෙමාපියන්ගෙන් එන ලක්ෂණ තමයි. ආවේනික ලක්ෂණ. පරම්පරාවෙන් පරම්පරාවට එන ලක්ෂණ. එහෙම නැති ලක්ෂණක් තියෙනවා. දැන් ඔන්න අපි හිතමු ආලා ජිම් එකකට ගිහිල්ලා ඇඟ හදාගෙන තාත්තා ඇඟ හොඳට ඇඟ හදාගෙන තියෙනවා. දැන් ඉපදෙන ළමයාත් ඒ වගේ සික්ස් පැක් තියෙන විදිහට එනවද? එහෙම එන්නේ නැහැ. මොකද ඒවා අර මේ ඇඟ ඇතුලේ අර සෛලවල හැදිච්ච ඒවා නෙවෙයි. ඒවා අපි එළියෙන් හදාගත්ත ඒවා. පරම්පරාවෙන් පරම්පරාවට එන ලක්ෂණ නෙවෙයි. නේද? දැන් තාත්තා මේසන් වැඩ කරනවා කියලා ළමයාත් මේසන් වැඩම කරන්නේ නැහැ. ඒ කියාගේ රස්සාව හින්දා ඒ විදිහට ඇඟ හැදිලා තිබ්බට ඉපදෙන ළමයාට ඒව යන්නේ ආවේනික ලක්ෂණ විදිහට. ජීවින්ද ජිම් එකකට ගිහලා ඇඟ හදාගත්තා කියලා එයාගේ ළමයාත් ඒ විදිහටම ඇඟ හදාගෙන ළමයානේ අම්මගේ බඩෙන් එළියට එන්නේ නැහැ. ඒවා ආවේනික ලක්ෂණ නෙවෙයි. හරි. දැන් ඒතකොට මේ ආවේනික ලක්ෂණ අපි කිව්වා එක පරම්පරාවක ඉඳලා තවත් පරම්පරාවකට යන ක්‍රමයට කිව්වේ මොකද්ද? ප්‍රවේණිය කියලා. ප්‍රවේණිය. එක පරම්පරාවක ඉඳලා තවත් පරම්පරාවකට මොන එක එක ලක්ෂණ යනවා. ගොඩක් වෙලාවට කටහඬත් එහෙම තමයි යන්නේ. නේද? ඒකින්ද තමයි ගායකයෝ එයාලගේ පුතාලගේ කටහඬත් තාත්තගේ වගේමයි. නේද? ගායිකාව ගත්තා අම්මගේ කටහඬ දැන් බලන්න අර කවුද? ඉන්න දැන් ඔය උදාහරණ එකපාරට මතක් වෙන්නේ නැහැ. ඒ විදිහටම කටහඬ තියෙන. කවුද අර? චන්ද්‍රලේඛා නේද? එයාගේ දුවෙක් ඉන්නව කවුද? වින්ඩි හරි මට මතක නැහැ. කොහමද ඒතකොට ඒ දෙන්නගේ කටහඬ එක වගේමයි. තාත්තටත් එහෙම ඉන්නවා දැන් අර මිල්ටන් මල්ලවාරච්චි නේද? ඒ ගායකයාගේ යාගේ පුතාගේ කටහඬත් ඒ වගේමයි. දැන් ඒ පුතාගෙත් එහෙමයි. අපි තමයි මිල්ටන් මල්ලවාරච්චි. දැන් මෙයාගේ පුතාගේ කටහඬ මේ වගේමයි. බලන්න කටහඬ එක පරම්පරාවක ඉඳලා අනිත් පරම්පරාවට ගිහිල්ලා. දැන් ඒ විතරක් නෙවෙයි දැන් මේ පුතාගේ කටහඬත් ඒ වගේමයි. එතනිනුත් තව පරම්පරාවක් පල්ලෙහාට ගිහිල්ලා. බලන්න. මෙයාගේ කටහඬ ඒ සින්දුව ඒ විදිහමයි. ඔයාලා අහලා බලන්න පුළුවන් ඕන. YouTube එකකින් පුළුවන් නේ. මෙයාගේ සින්දුවක් අහලා බලන්න. ඒ සින්දුව පුතා කියන අහලා බලන්න. පුතා කියන අහලා බලන්න. කටහඬ ඒ වගේම. නේද? ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගිහිල්ලා. ඒකත් ආවේනික ලක්ෂණයක්. ඒතොර ඒ යන ක්‍රමයට තමයි කියන්නේ ප්‍රවේණිය කියලා. ඒ ක්‍රමේ තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. කොහොමද එක පරම්පරාවක ඉඳලා අනිත් එකට ලක්ෂණ යන්නේ කියන එක තමයි ඉගෙන ගන්න යන්නේ. හරි. මේ ගැන ගොඩාක් පරීක්ෂණ කරපු ඒ වගේ මේ පරීක්ෂණ හොඳට විද්‍යාත්මකව කරපු විද්‍යාඥයෙක් ඉන්නවා කවුද? ග්‍රෙගරි මෙන්ඩල්. ඕස්ට්‍රියානු ජාතිකයෙක් කෙනෙක්. ඕස්ට්‍රේලියාව නෙවෙයි ඕස්ට්‍රියානු ජාතික පූජකයෙක්. හැබැයි මෙයාට විද්‍යා උපාධියකුත් තිබිලා තියෙනවා. නේද? ඒතර මේක ගැන අර පොඩ උණක් තියෙන්න ඕන. නේද? නිකම්ම මොන හරි දෙයක් ඉගෙන ගන්න මේ හොයන්න හිතෙන්නේ නැහනේ. එයාට හිතෙන්නේ නැති මේ ලක්ෂණ කොහොමද අනිත් අයට යන්නේ. අපිටත් ඉතින් ඔහොම ඉස්සර පොඩි කාලේ ඉඳන් හිතුණට එහෙම හොයන්න හිතෙන්නේ නැහනේ. මෙයාට හොයන්නත් හිතුණා. අපිට හිතන දේවල් නම් ගොඩාක් තියෙනවන්නේ. ඒකට උණ තියෙන්න ඕන. ඉගෙන ගන්න එකත් එහෙමයි. ඉගෙන ගන්න උණ තියෙන්න ඕන. හොඳ කැපවීමෙන් ඒක තමයි ඉගෙන ගන්න පුළුවන්. දැන් මෙයාටත් එහෙමයි. ග්‍රෙගරි මෙන්ඩල් කියන පූජකයා. එයා තමයි මේ පරීක්ෂණ
කරේ මේවා අදටත් ගැලපෙනවා නේද? මේවා අදටත් ගැලපෙන පරීක්ෂණ. right. මේකට මෙයා හොයාගත් මේ තෝරගත්තේ මොන ශාකයක්ද? ගෙවතුමෑ කියන ශාකය. ඇයි ගෙවතුමෑ ශාකය තෝරගත්තේ? දැන් වෙන ගස් කොස් ගහක් එහෙම ගත්තොත් වැඩේ කරන්න බෑ. ඇයි? කොස් ගහක් කොම් පැලයක් අරගෙන ඕක පැල කරලා මේ ගහ ඊට පස්සේ උස යනකන් ඉඳලා ඊට පස්සේ ඒකෙන් එන ගෙඩි වලින් ආයි කොස් ඇට අරගෙන කොස් ඇටයක් පැල කරලා ඒකෙන් ගෙඩිය එන්නේ ඒ ගහ ඇදිලා ඒකේ ලක්ෂණ බලන්න සමහරට අවුරුදු කීයද? අවුරුදු 15ක්වත් යනවා නේද? ඔය වගේ පරම්පරා 3ක් 4ක් බලන්න ගියොත් එහෙම ඉවරයි. ග්‍රෙගරි මෙන්ඩල්ගේ ජීවිත කාලෙත් ඉවරයි. ඒකින්ද මෙයා ඉක්මනට ඵලදාව එන ලේසියෙන් වගා කරන්න පුළුවන් ශාකයක් තමයි තෝරගත්තේ. මේ පීසම් සැටයිවම් කියන ශාකේ විද්‍යාත්මක නාමයේ තියෙන ශාකේ මේක සාමාන්‍යයෙන් ගෙවතුමෑ. ගෙවතුමෑ ශාකය තමයි තෝරගත්තේ. ඇයි මේක තෝරගත්තේ? මං ඉස්සෙල්ලා කිව්වා මොකද්ද? පහසුවෙන් වගා කරන්නත් පුළුවන්, ඉක්මනට ඵලදාවක් එනවා. ඊළඟට මේක නොමුහුම් ශාකයක්. නොමුහුම් කියන්නේ මොකද්ද? කලවම් වෙලා නැහැ. කලවම් නොවුණු જાතියක්. මේ ශාකයක්. නේද? අපි හිතමු මෙන්න මෙහෙම ගහක් ඔන්න ගෙවතුමෑ ශාකයක් තියෙනවා. මේකෙන් මලක් ආවොත් එහෙම මේ ගහේ තියෙන පරාගම තමයි ඒකේ පරාගණය වෙන්නේ, ගෑවෙන්නේ. ඒකල්ලා තමයි ඒකෙන් කරලක් එන්නේ. නේද? එතකොට මේක අර සුව පරාගණය වෙන ශාකයක්. සුව පරාගණය වෙන ශාකයක්. ඒකින්ද මේක නොමුහුම් කලවම් වෙන්නේ නැහැ කාගේවත්. දැන් අපි මේ මිනිස්සු කලවම් වුණොත් ඔන්න ලංකාවේ කෙනෙක් අසාද බඳිනවා චීන එක්කෙනෙක් නේද? ලංකාවේ පිරිමි ළමෙක් ඔන්න චීන ගෑන් ළමෙක්ව කසාද බඳිනවා. එතකොට මේක කලවම් වෙනවා. හැදෙන ළමයා ලංකාවේ ලක්ෂණක් තියෙනවා, චීන ලක්ෂණක් තියෙනවා. නේද? මිශ්‍ර වීමක් වෙලා තියෙනවා. දැන් මේක එහෙම වෙන්නේ නැහැ. නොමුහුම් කියන්නේ මිශ්‍ර වෙන්නේ නැහැ කියන එක. නොමුහුම් කියන්නේ මිශ්‍ර වෙන්නේ නැහැ. එතකොට මේ ගෙවතුමෑ සුව පරාගණය එයාගේ පරාගය එයාගේ කලංකේම තැම්පත් වෙලා යාම කරලක් එනවා. පරාගණය සුව පරාගණය වෙන්නේ. නේද? ඒකත් මේක තෝරගන්නේ ඒකින්දත් මේක තෝරගෙන තියෙනවා. හරි. ඊළඟට මොකද්ද ලක්ෂණය? අපිට කැමති නම් මෙයාව පරපරාගණය කරන්න පුළුවන්. ඔන්න මලක් එනවා. මෙන්න තවත් තියෙනවා ගෙවතුමෑ ශාකයක්. මේකෙනුත් මලක් එනවා. මේකේ පරාගට ගිහිල්ලා මම මේකේ ගාවනවා. පරපරාගණය කරනවා. ඊට පස්සේ මෙයාගෙන් එනවා මෙන්න මේ මෑ කරලක්. ඒකේ අරන් බීජ හිටෙව්වොත් ඒත් පැලවෙනවා. ඒ බීජ හිටෙව්වොත් ඒත් පැලවෙනවා. නේද? එහෙනම් මේක ඉබේම සිද්ධ වෙන්නේ සුව පරාගණය. අපිට ඕන නම් පරපරාගණය කරන්න පුළුවන්. ඒකලා ගන්න බීජ වලින් පැලෙනවා. ඒකත් මෙයාට වාසියක් වෙනවා. ඒකින්ද තමයි මෙන්න මේ ශාකය තෝරගත්තේ. ඊට පස්සේ මෙයා මුහුම් කළා ඕන නම් තව පැල ගන්න. දිගින් දිගටම මේක කරගෙන යන්න පුළුවන්. නේද? අනිත් එක තමයි එකිනෙකට වෙනස් ලක්ෂණ මේ ශාකවල තියෙනවා. සමහර ගෙවතුමෑ තියෙනවා එයාලා උසයි. නොමුහුම්නේ. ඒ කියන්නේ සුව පරාගණය වෙන්නේ. ඔන්න උස ගහක් එනවා. මේකෙන් එන කරලකින් මෙයා සුව පරාගණය මෙයාගේ පරාගම ඒ කලංකේ තැම්පත් වෙලානේ හැදෙන්නේ. ඒ ගන්න බීජයත් බීජයෙන් හැදෙන පැලයත් උසයි. ඒවට තමයි නොමුහුම් කියන්නේ. පරම්පරා ගානක් තිස්සේ එකම විදිහට හැදිලා තියෙන්නේ. නොමුහුම් කලවම් වෙලා නැහැ. හරි. ඊළඟට මම කිව්වේ මෙයාලගේ වෙනස් ලක්ෂණ තියෙනවා. එකිනෙකට වෙනස් පරස්පර ලක්ෂණ තියෙනවා. උස ගස් තියෙනවා, මිටි ගස් තියෙනවා. නේද? රවුම් බීජ තියෙනවා, රැලි ගැසුණු බීජ තියෙනවා. දැන් මේ වගේ බීජ ගත්තොත් එහෙම බීජ වල හැඩය එක්ක රවුම් බීජ තියෙන ඒවා තියෙනවා, නැත්නම් රැලි ගැසුණු බීජ තියෙනවා. නේද? වර්ණයත් එහෙමයි. මලේ වර්ණය දම් පාට මල් තියෙනවා, අය සුදු පාට මල් තියෙනවා. අය වගේ එකිනෙකට වෙනස් ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒතකොට මෙයාට පරීක්ෂණ ගොඩක් කරන්න පුළුවන්.
එකිනෙකට වෙනස් ලක්ෂණ අරගෙන. හරි. මෙයා කරපු පරීක්ෂණය අපි මොකක්ද කියලා බලමු. මුලින්ම ගත්තා නුමුහුම් උස ශාකයයි නුමුහුම් මිටි ශාකයි. නුමුහුම් කියන්නේ මොකද්ද? පරම්පරා ගණනාවක් තිස්සේ ස්වපරාගණය වෙලා හැදුණු ඒවා. ඊට කලින් ශාකය ගත ස්වපරාගණය වෙලා හැදුණ එකක්. ඊට පස්සෙත් ඒකෙන් ගන්න බීජ මම දැන් කිව්ව ඉස්සෙල්ලා වගේ. බලන්න. ඔන්න මෙහෙම උස ශාකයක් තියෙනවා. මේකෙන් ස්වපරාගණය වෙලා හැදෙන බීජ හදපුවාම ආයේ උස ශාකයක් එන්නේ. එතකොට එයත් ආයේ ස්වපරාගණය වෙලා ඔන්න කරලක් හැදෙනවා. ඒකෙන් හැදෙන ගහත් උසයි. බලන්න පරම්පරා ගණනාවක් තිස්සේ උස ගස්. නුමුහුම් ශාකයක්. මිටි ගසුත් එහෙම ඔන්න උස නැති මිටි ගස් තියෙනවා. ඒකෙන් එන කරලකින් මෙයාලා ස්වපරාගණය වෙන්නේ. එන කරලකින් හදනවා පැලයක්. ඒකත් මිටි ගහක්. ඔන්න කරල තියෙනවා. ඒකෙන් එන කරලෙන් හදනවා ගහක්. ඒකත් මිටි ගහ. නුමුහුම් ශාක. පරම්පරා ගණනාවක් තිස්සේ උස නැහැ. මේවා උස. දැන් මෙයා ඔන්න ඔය ලක්ෂණ දෙක කොහොමද ආවේනික ලක්ෂණ ප්‍රවේණිගත වෙන්නේ කියලා තමයි බලන්නේ. හරිද? හරි. මේකේ මෙයා මෙන්න මෙහෙමයි ගත්තේ. ඔන්න නුමුහුම් උස ශාක ටිකක් ගත්තා. ඔන්න නුමුහුම් උස. මෙයා ශාක සාමාන්‍යයෙන් 1000ක් විතර අරගෙන ඔය පරීක්ෂණය කරලා තියෙනවා. අපි එකක් ගමු. එකක් අඳිමු දැනට. ඔන්න නුමුහුම් උස ශාකය. මේ ගානිතවනේ. උස නුමුහුම් උස ශාකය. නේද? ආය ගත්ත නුමුහුම් මිටි ශාකය. මිටි ශාකයක් ගත්තා. ඊට පස්සේ මොකද කරේ? මේකෙන් ආයේ මල් එනවනේ. පුෂ්ප හට ගන්නවා, මල් හට ගන්නවා, මේකෙන් මල් හට. අනිත් හැම ලක්ෂණයක්ම එකයි ඈ. අනිත් හැම මෙයාලගේ වෙනසකට තියෙන එක ලක්ෂණය. එක වෙලාවකදී මෙයා පරීක්ෂණ කරන්නේ එක ලක්ෂණයක්. එක ලක්ෂණයක් ප්‍රවේණිගත වෙන ආකාරය. ඒකින්ද තමයි මේකට ඒකාංග මුහුමක් කියලා කියන්නේ. ඉතින් මෙයාගේ වෙනස තියෙන්නේ මෙයා උසයි, මෙයා උස, මෙයා මිටි. අනිත් ලක්ෂණ ඔක්කොම එකයි. මලේ පාට මේ ගහේ මලේ පාට සුදුයි නම් මේ ගහේ මලේ පාටත් සුදුයි. මේකේ තියෙන්නේ රවුම් බීජ නම් මේකේ තියෙන්නේ රවුම් බීජම තමයි. නේද? කරල් වල පැහැය මේකේ කොළ පාට නම් කරල් වල පැහැය මේකේ කොළ පාට නම් මේකෙත් කොළ පාටම තමයි. අනිත් හැම ලක්ෂණයක්ම සමානයි. වෙනස් වෙන්නේ මොකද? උස මිටි කියන එක විතරයි. නේද? ඒකින්ද එක වෙලාවක මෙයා පරීක්ෂණ කරේ එක ලක්ෂණයක් ගැන විතරයි. උස මිටි. මේ ලක්ෂණේ උස කියන ලක්ෂණේ විතරයි. ඒකින්ද අපි මේකට කියනවා ඒකාංග මුහුමක්. නේද? ඒකාංග මුහුමක් කියන්නේ ඒකයි. ඒකාංග මුහුමක්. ඒකාංග මුහුමක් කියන්නේ ඒකයි. එක වෙලාවකදී ගන්න එක ලක්ෂණ. අනිත් ඒවා ඔක්කොම මේ ගහේ මලේ පාට සුදුයි නම් මෙයත් සුදුයි. මේ ගහේ බීජ රවුම් නම් මෙයත් රවුම් බීජ. මේ ගහේ කරල් කොළ පාට නම් මේ ගහේ කරලුත් කොළ පාටයි. අනිත් හැම ලක්ෂණයක්ම එක වගේ වෙනස් උනේ එක ලක්ෂණයක් විතරයි උස කියන ලක්ෂණය විතරයි. ඒකින්ද අපි මේකට කියනවා මොකද්ද? ඒකාංග මුහුමක් කියලා කියනවා. හරි. දැන් මේක මොකක්ද අන්න නුමුහුම් උස ශාකයකුයි නුමුහුම් මිටි ශාකයකුයි ගත්තා මෙයා. ඊට පස්සේ මොකද කරේ? මෙයාලා පැලේ හැදුනන් පස්සේ මල් හට ගන්නවා, පුෂ්ප හට ගන්නවා. මේ මලේ තියෙන පරාග ටික ගිහිල්ලා ගෑවා මේ මලේ කලංකයි. හරිද? මේ මලේ තියෙන පරාග ටික ගෙනල්ලා ගෑවා මේ මිටි ගහේ තියෙන මලේ තියෙන පරාග ටික අරන් ගිහිල්ලා පින්සලකින් වගේ එකකින් අරන් ගිහිල්ලා මේ මලේ කලංකයේ ගන්නවා. මේ උස ගහේ තියෙන මලේ තියෙන පරාග පින්සලකින් වගේ එකකින් අරන් ගිහිල්ලා මිටි ගහේ ගන්නවා. මලේ කලංකයේ ගන්නවා. හරි. ඒ කියන්නේ මොකද කරන්නේ මෙයා? පරපරාගණය සිද්ධ කරනවා. හරිද? මෙයාලට කියනවා දෙමාපිය පරම්පරාව. පේරන්ට්ස් කියන්නේ P පරම්පරාව. දෙමාපිය පරම්පරාව. මේකෙදී අපි මොකද්ද කරේ? පරපරාගණය කරා. ඔන්න පරපරාගණය කරන් පස්සේ ටික දවසක් ගියන් පස්සේ
මෙතනින් එනවා මෑ කරලා. මෙතනිනුත් එනවා මෑ කරලා. හරිද? ඊට පස්සේ ඒ මෑ කරල් වලින් බීජ අරගෙන ඔන්න මෙයා පැල කරා. පැල කරනකොට මොකද වුනේ? ඔක්කොම ආවේ උස ගස්. මෙම ගස් 1000ක් විතර පැල කරලා තියෙනවා. 1000කට වඩා අපි අඳිද්දි 4ක් අඳිමු. බීජ 4ක් පැල කරලා. F1 පරම්පරාව කියලා මේකට කියනවා. ඔක්කොම ආවේ උස ගස්. දැන් ඊට පස්සේ මෙයා මේවට මොනවත් වෙන්න දෙන්න මොනවත් කරන්නේ නැතුව ඔහේ තිබ්බොත් මොකද වෙන්නේ? මොනවත් අපි කරන්නේ නැත්නම් ඔහේ තිබ්බොත් මොකද වෙන්නේ? ස්වපරාගණය වෙන්නේ. එහෙනම් මොකද උනේ? මේ ගහේ මල් පිපුණා. මේකේ පරාග මේකෙම ගෑවිලා ඔන්න කරලක් ආවා. මේ ගහෙත් මල් පිපුණා. ඒකේ පරාග ඒකෙම ගෑවිලා ඒ මලේම කලංකේ ගෑවිලා ඔන්න කරලක් ආවා. මේකෙත් එමයයි ස්වපරාගණය වෙලා කරල් ආවා. ඒ වගේ අරගෙන ඒ කරල් වලින් මොකද කරන්නේ? අරගෙන බීජ ටිකක් අරගෙන පැල කරනවා. පැල කරනකොට මොකද උනේ? ඔන්න ගස් 3ක් ආවා උස අනුපාත. ගස් උස ගස් 3ක් එනකොට මීටි ගස් එකක් ආවා. මේ සරලම අනුපාතය තමයි 3ට 1 කියන එක ඔය ආවේ. නැත්තම් මෙයා ගස් 1000ක් විතර පැල කරනකොට මෙයා එතකොට මෙහෙම මේ ගස් 4ක් හදලා ඒකෙන් 3ක් උස වෙලා එකෙන් එකක් මිටි ගහක් එහෙම ආව නෙමෙයි. මෙයා සාමාන්‍යයෙන් ගස් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් ඔය වගේ හදලා තියෙනවා. ආව කියලා. මේකට කියනවා F2 පරම්පරාව. ඒකාංග මුහුමක් තමයි ගත්තේ. ඒ කියන්නේ එක ලක්ෂණයක්. අනිත් ඒවා ඔක්කොම එකයි මේ වගේ. නේද? ඒකාංග මුහුමක් තමයි අපි ගත්තේ. හරි. එතකොට මෙයාලා ගත්තොත් එහෙම මෙයාලගේ උනේ මොන පරාගණයද? මෙයාලගේනේ ස්වපරාගණය. මේ ස්වපරාගණය වෙලා තමයි නුමුහුම් ශාක ආවේ. ඊට පස්සේ අපි නේද නුමුහුම් ශාක දිගටම ආවේ ස්වපරාගණය. මේකනේ නුමුහුම් කියන්නේ. අපි ඊට පස්සේ මේ දෙගොල්ලෝ මොනවද කරේ? පරපරාගණය කරලා තමයි F1 පරම්පරාව ගත්තේ. නුමුහුම් ශාකාවේ පරම්පරා ගණනාවක් ස්වපරාගණයෙන් ඊට පස්සේ මෙන්න මේ උස ශාකයකුයි මිටි ශාකයකුයි පරපරාගණය කරලා තමයි අපි F1 පරම්පරාව ගත්තේ. ඊට පස්සේ අපි මෙයාලට ආයෙ මොකද්ද වෙන්න දුන්නේ? නිබේම ස්වපරාගණය වෙන්න දීලා තමයි F2 පරම්පරාව ගත්තේ. නේද? අනේ තේරෙනා නේද? F1 පරම්පරාව ආවේ මේ P පරම්පරාව දෙමාපිය පරම්පරාව දිගටම ආවේ ස්වපරාගණය. ඊට පස්සේ අපි මේ දෙගොල්ලෝ පරපරාගණය කරලා F1 පරම්පරාව ගත්තා. නේද? F1 පරම්පරාව ඊට පස්සේ ඉබේම යාලට ස්වපරාගණය වෙන්න දීලා F2 පරම්පරාව ගත්තා. ඒක හදනකොට මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් තමයි ආවේ. මෙන්ඩල්ට. එහෙනම් මෙයා මේකෙන් නිගමන කිහිපයක් ගත්තා. මොකද්ද නිගමනය? මේ බලන්න. එක පරම්පරාවක තියෙන ලක්ෂණ තවත් පරම්පරාවකදී යටපත් වෙනවා. නේද? එහෙනම් මේ යටපත් වෙන ලක්ෂණයට අපි කියවා නිලීන ලක්ෂණය. එහෙනම් මේකේ නිලීන ලක්ෂණය මොකද්ද? මිටි ගස්. මිටි ශාක කියන එක නිලීන ලක්ෂණ. මේ පරම්පරාවේදී යා යටපත් වෙලා. එහෙනම් ප්‍රමුඛ ලක්ෂණය වෙලා තියෙන්නේ මොකද්ද? උස ශාක. ප්‍රමුඛ ලක්ෂණය වෙලා තියෙන්නේ උස ශාක. උස ශාක තමයි ප්‍රමුඛ ලක්ෂණය වෙලා තියෙන්නේ. දැක්කනේ? හැබැයි මේකෙදි මේක අතරමැද ලක්ෂණ තිබිලා නැහැ. දැන් මේ උස ගහ මිටි ගහ මධ්‍යම ප්‍රමාණයේ ගස් තිබිලා නැහැ. ඒ කියන්නේ අතරමැද ලක්ෂණ තිබිලා නැහැ. ඒකෙන් මෙයා නිගමනය කරා මොකද්ද? එහෙනම් මේ ලක්ෂණ අරන් යන සාධක මොනවා හරි දෙකක් තියෙනවා. උස ගස් වලට උස සාධකයේ තියෙනවා, මිටි ගස් වලට මිටි සාධකයේ තියෙනවා. නේද?
උස ගස් වලට තියෙන මොන සාධකේ? උස සාධකේ. මිටි ගස් වලට මිටි සාධකය. සාධක එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙනවා කියලා මෙයා නිගමනය කරා. ඒකේ අතරමැද සාධක නැහැ. ඇත්තටම ඔය සාධක කියලා කියන්නේ මෙන්ඩල් පරීක්ෂණ කරන කාලේ ජාන කියන එක ගැන දන්නේ නැහනේ. ඒතකොට ඔය ජාන වලට තමයි මෙයා මේ සාධක කියන නම දාලා තියෙන්නේ. ඒ කියන්නේ උස තීරණය කරන උස ජාන තිබිලා තියෙනවා. මිටි තීරණය කරන මිටි ශාක, මිටි තීරණය කරන මිටි ජාන තිබිලා තියෙනවා. ඒවා තමයි මේ පරම්පරාවේදී ඒක යටපත් වෙලා එතකොට ඒක නිලීන ලක්ෂණය කියනවා. මේකේදී ආයෙ ඉස්මතු වෙලා තියෙනවා. නිලීන ලක්ෂණය ආයෙ ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ ජානවල අතරමැද ලක්ෂණ තිබිලා නැහැ. මැද මධ්‍යම ප්‍රමාණයේ උස ශාක කියලා එහෙම එකක් තිබිලා නැහැ. එක්ක උස නැත්තම් මිටි. එකිනෙකට වෙනස් සාධක දෙකක්. ඔය සාධක කියලා කියන්නේ මේ ජාන වලට. ඒ කාලේ ජාන කියන එක හොයාගෙන තිබ්බේ නැහැ. මෙයා පරීක්ෂණ කරන කාලේ. රයිට්. දැන් අපි පොතේ තියෙන තව උදාහරණයක් ගමු. මෙන්න මෙහෙම එකක්. මෙයා තව පරීක්ෂණ ගොඩක් කරලා තියෙනවා. බලන්න මේ මෙන්ඩල්ගේ පරීක්ෂණ වල ප්‍රතිඵල කියලා වගුවක් තියෙනවා. ඒවා පාඩම් කරන්න දේවල් නෙවෙයි, නිකන් දැනගෙන හිටියා නම් හරි. මෙයා බීජවල වර්ණය දැනගෙන මේ පරීක්ෂණ කරලා තියෙනවා මේ වගේ. මොකද්ද? දීර්ඝ කාලයක් දම් පාට මල් තියෙන ශාක ගන්නවා. දීර්ඝ කාලයක් සුදු පාට මල් තියෙන ශාක ගන්නවා. ඒ කට්ටිය පරපරාගණය කරනවා. ඒකල F1 පරම්පරාව ගැලගෙන තියෙනවා. ඒතකොට ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ දම් පාට මල්. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අර සුදු පාට මල් කියන එක නිලීන ලක්ෂණය වෙලා. යා මේවා පරම්පරාවේදී යටපත් වෙලා. ඊට පස්සේ මෙයාලට සුවපරාගණය වෙන්න දීලා හදනකොට දම් පාටම මේ ගස් මෙයා හදලා තිනවනේ 900 ගණක් හදලා තියෙනවා. 177 පිටුවේ තියෙනවා නේ ඒ තියෙනවා ඒ වගුව. එතකොට දම් පාට මල් 705ක් වෙනකොට සුදු පාට මල් ඇවිල්ලා තියෙනවා 224ක්. නේද? ආයතවර මොකද්ද? ආසන්න වශයෙන් 3ට 1 අනුපාතය. දැන් එතකොට එක්කෝ දම් පාට මල් තේනේ? එක්කෝ දම් පාට මල් නැත්නම් සුදු පාට මල්. ওই ලක්ෂණ දෙකෙන් එකක් තමයි අතරමැද ලා දම් පාට ලා නේද? එහෙම එකක් ඇවිල්ලා නැහැ. එක්කෝ දම් නැත්නම් සුදු මේ. එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙනවා. ওই සාධක කියන්නේ මොනවද? ජාන. එක්කෝ දම් ජානාව දම් පාට මලක්. සුදු පාට ජානාව සුදු පාට මලක් හැදෙනවා. අතරමැද ලක්ෂණ එහෙම නැහැ. ලාදම් සුදුයි දමුයි එකතු වෙලා ලාදම් කියලා එකක් එහෙම එකක් හැදිලා නැහැ. එකිනෙකට වෙනස් සාධක දෙකක් තිබිලා තියෙනවා නේද? ඒකෙන් නිගමනය කරා. ඒ වගේම තමයි නිලීන ලක්ෂණයකුත් තිබිලා තියෙනවා, ප්‍රමුඛ ලක්ෂණයකුත් තිබිලා. නිලීන ලක්ෂණ කියන්නේ එක පරම්පරාවකදී යටපත් වෙලා තියෙන ලක්ෂණ. නේද? යටපත් වෙන ලක්ෂණ වලට තමයි කියන්නේ නිලීන ලක්ෂණ. හරි. එතකොට ওই විදිහට තමයි මේකෙන් අරන් තියෙන නිගමන. ඊට පස්සේ මෙන්න මෙයා තව මේවා නම් කරලා තියෙනවා. කොහොමද? ප්‍රමුඛ ජානයි ප්‍රමුඛ සාධක සහ නිලීන සාධක නම් කරලා තියෙනවා. ඒවා නම් කරන්න භාවිතා කරලා තියෙන්නේ ඉංග්‍රීසි කැපිටල් ලකුණ. දැන් මේක අපි උස සහ මිටි කියන එක ගත්තොත් උස සාධකේනේ ප්‍රමුඛ. ඒකින්ද හරි. උස කියන එක ගත්තොත් උස කියන සාධකේ තමයි ප්‍රමුඛ. මිටි කියන සාධකේ තමයි නිලීන. එහෙනම් උස කියන එකට කැපිටල් ලකුණක් පාවිච්චි කරලා තියෙනවා. මිටි කියන සාධකයට ඒක ප්‍රමුඛ නෑනේ. ඒක නිලීන සාධක. නිලීන සාධක කියන්නේ ප්‍රමුඛ සාධකයේ කැපිටල් T කියලා, නිලීන එක සිම්පල් ලකුණෙන් ලඟ. දැන් අපි මේ පරීක්ෂණ වලින් ගත්ත නිගමනය මොකද්ද? මොන හරි ලක්ෂණයක් අරන් යන සාධක දෙකක් තියෙනවා. නේද? සාධක දෙකක් තියෙනවා. ඒ වගේම ඒකේ අතරමැදි සාධක නැහැ. අතරමැදි සාධක නැහැ කියන එක අපි දැනගත්තා. දැන් අපි බලමු නොමුහුම් උස ශාකයක් නම්. නොමුහුම් උස ශාකයක් නම්. එයා මොකද වෙලා තියෙන්නේ? පරම්පරා ගණනාවක් තිස්සේ උසයි. එයාගේ මිටි ලක්ෂණයක් ගෑවිලාවත් නැහැ. දිගටම උස ගස් තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් එයාගේ තියෙන සාධක දෙකම මොන සාධක වෙන්න ඕනද? උස සාධක වෙන්න ඕන. තියෙන සාධක දෙකම උස සාධක වෙන්න ඕන. අපි හිතමු නොමුහුම් මිටි. නොමුහුම් මිටි ඒ කියන්නේ දිගටම මිටි. උස ගෑවිලාවත් නැහැ. එහෙනම් එයාගේ තියෙන සාධක දෙකම මිටි සාධක දෙකක් වෙන්න ඕන.
එතකොට දෙමාපිය පරම්පරාව P පරම්පරාව කියලා ගත්තේ මෙන්න මේක. නුමුහුම් උසයි නුමුහුම් මිටි ශාකයි. ඊට පස්සේ අපි දන්නවා මෙයාලා මොකද වෙන්නේ? පරපරාගණය කරනවා නේ. පරපරාගණය කරන්න කලින් මේවා මොනවද වෙන්න ඕන? ජන්මාණු හැදෙන්න ඕන. අපි දන්නවා මේ සාධක කියන ඒවා තියෙන්නේ සෛල ඇතුලේ. හරිද? සාධක කියලා කියන්නේ ඥානනේ නේද? ඥාන වලටනේ ඔය සාධක කියලා කියන්නේ. එහෙනම් ඔය ඥාන තියෙන්නේ සෛල ඇතුලේ. හරි. එතකොට මේ සෛල ඇතුලේ තියෙන ඥාන ජන්මාණු හැදෙනකොට සෛලයේ ඌනන විභාජනය වෙනවා කියන්නේ ඕවා දෙපැත්තට බෙදෙනවා. ඔන්න සෛල දෙකකට ගියා. එහෙනම් උස ලක්ෂණය සෛල දෙකකට ගියා. ජන්මාණු හැදෙනකොට. මිටි ශාකවලත් එහෙමයි. ජන්මාණු හැදෙනවා කියන්නේ ඌනන විභාජනය වෙනවා. මිටි සාධක දෙක සෛල දෙකකට ගියා. හරිද? අපි ඉතින් මේ සාධක මේ එක වගේමනේ වෙන්නේ. ඒකින්ද අපි එක සාධකයක් කොහොමද ඉස්සරහට යන්නේ කියලා බලමු. නේද? ඒකින්ද මම ඔන්න මේකේ සාධක දෙකම ගන්න එක්කෙනෙක්ව ගන්නවා. අනිත් එක්කනත් ওই විදිහටම තමයි වෙන්නේ. අනිත් උස සාධකයයි අනිත් මිටි සාධකයත් ওই විදිහටම තමයි වෙන්නේ. මම එකක් ගත්තා. මෙයාලා අපි මොනවද කරේ? මුලින්ම කරේ පරපරාගණය. කියන්නේ මේ සාධකයි මිශ්‍ර කරා. එතකොට ඔන්න ওই විදිහට උස සාධකයයි මිටි සාධකයයි මිශ්‍ර වුණා. මේකට කියනවා මොන පරම්පරාවද? F1 පරම්පරාව. F1 පරම්පරාව. මොකද කරේ? නුමුහුම් උසයි නුමුහුම් මිටි සාධකයයි මේ පරපරාගණය කරා. මිශ්‍ර කරා දෙන්න. එතකොට ඔන්නේ සාධක දෙකම ආව සෛලයකට. හරිද? එතකොට මේ ගහේම අනිත් සෛලත් ඔය වගේමනේ. දැන් අපි අර ප්‍රජනනයේ පාඩම ඉගෙනගෙන තියෙන හින්දා අපි ඒ වචනම පාවිච්චි කරමු. අපි හිතමු මේ තියෙන්නේ ඩිම්බේ ඇතුලේ තියෙන ඥාන. මලේ ඩිම්බේ ඇතුලේ තියෙන ඥාන. තමා TT. මලේ ඩිම්බේ ඇතුලේ නේද? කැපිටල් T, සිම්පල් T කියන ඥාන තියෙනවා. ඊට පස්සේ රේණු වල මේ පරාගවල කැපිටල් T, සිම්පල් T කියන ඥානෙ තියෙනවා. මේ මලේමයි F1 පරම්පරාවේ දැන් අර අපි මේක පරපරාගණය කරපින්ද ඒ ශාකේ හැම සෛලයකම තියෙන්නේ මෙන්න මේවා. ඔන්න අපි දැන් කරන්නේ මේකෙත් මොනවද හැදෙන්නේ? මේකත් දැන් ප්‍රජනනය කරද්දි මොකද වෙන්න ඕන? ජන්මාණු හදන්න ඕන. ජන්මාණු හදනකොට මෙයා දෙකට බෙදනවා T, සිම්පල් T විදිහට. අපි හිතමු මේ ඩිම්බය. ඔය ඩිම්බය ඇතුලේ. මෙයාත් දෙකට බෙදනවා කැපිටල් T, සිම්පල් T. මේ පරාග. දැන් අපි මෙයාලව දැන් මේකේ මෙතනදී එතකොට මේක බෙදෙනවා දෙකට. ඌනනෙන් හැදෙන්න බෑ ජන්මාණු සෛල. කැපිටල් T එකට ගියා, සිම්පල් T තව එකට ගියා. පරාගවලත් කැපිටල් T එකට ගියා, සිම්පල් T තව එකට ගියා. නේද? ඌනනේ වෙන්න බෑ. නැත්නම් මෙහෙම තියෙද්දි මිශ්‍ර වෙන්නේ නැහනේ. ප්‍රජනනයේදී ජන්මාණු හැදෙන්න ඕන. ජන්මාණු හැදෙන්නේ ඌනන විභාජනය. හරි. මෙහෙම වුණා. දැන් අපි හදිස්සියේ මේ දෙන්න සම්බන්ධ දැන් මෙයාලට අපි දුන්නේ මොනවා වෙන්නද? ස්වපරාගණය. ඉබේම පරාගණය වෙන්නේ F1 පරම්පරාවට. නේද? F1 පරම්පරාවට ඉබේම පරාගණය වෙන්න දුන්නා. හරිද? ඕනනම් අපි අර ශාකත් මේ විදිහට ඇඳගමු. ගත්තේ මොකද්ද? උසගස් දෙකයි. උසගස් ගත්තා, නුමුහුම් උසගස් ගත්තා, නුමුහුම් මිටිගස් ගත්තා. P පරම්පරාව එක. ඊට පස්සේ මෙයාගේ ලක්ෂණයි මිශ්‍ර කරා. එතකොට ආවේ F1 පරම්පරාව ඔක්කොම මොනවද? උසගස්. ඔක්කොම ආවේ උසගස්. අර ඉස්සලා කියලා දුන්න එකම තමයි ඔය. ඔක්කොම ආවේ උසගස්. ඒ කියන්නේ මේ එයාගේ ඇඟ මේ ගහ ඇතුලේ තිබිලා තියෙන මෙන්න මේ මේ ලක්ෂණ. උසයි මිටි. මේක ඇතුලේ උස ලක්ෂණයක් තිබිලා මිටි ලක්ෂණයක් තිබිලා. හැබැයි ප්‍රමුඛ උස එක්කනා හින්දා පෙන්නලා තියෙන්නේ උස සාධකය. මෙයාගෙත් එහෙමයි. නේද? මේ ගහ ඇතුලේ උස සාධකයක් තිබිලා තියෙනවා, මිටි සාධකයක් තිබිලා තියෙනවා. මේ ලක්ෂණනේ මේ හැම සෛලයක මේ ගහේ හැම සෛලයකම තියෙන්නේ.
එහෙනම් උසක් තියෙනවා මිටිත් තියෙනවා. හැබැයි පෙන්නලා තියෙන්නේ ප්‍රමුඛ සාධකය. උස සාධකය තමයි පෙන්නලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙයාලා ජන්මාණු හදනකොට මේ සාධක දෙක වෙන් වෙනවා උණන විභාජනයේ හින්දා. හදිස්සියනේ අපිට මේ ඩිම්බය මේ පරාග. හදිස්සියේ මේ දෙන්න සම්බන්ධ වුණොත් මේ ඩිම්බයයි මේ ඩිම්බයේ මේ ලක්ෂණයයි මේ ලක්ෂණයයි සම්බන්ධ වුණොත් හැදෙන්නේ ගහ උස සාධක දෙකක් තියෙන ගහක් හැදෙනවා. හදිස්සියේ මෙයයි සම්බන්ධ වුණොත් උස සාධකයක් තියෙනවා මිටි සාධකයක් තියෙනවා. මෙයයි සම්බන්ධ වුණොත් ඒත් උස සාධකයක් තියෙනවා මිටි සාධකයක් තියෙනවා. මෙයයි සම්බන්ධ වුණොත් මිටි සාධක දෙකක් තමයි ඉන්නේ. දැන් බලන්න. මෙයාගේ උස ලක්ෂණ දෙකක් දෙන්නේ ගහ කෙලින්ම උසයි. ගැටලුවක් නැහැ. මෙයාගේ උසක් තියෙනවා මිටිත් තියෙනවා හැබැයි ප්‍රමුඛ ඥානය මොකද්ද? ප්‍රමුඛ සාධකය මොකද්ද? උස. එහෙනම් මෙයා උස ගහක් තමයි හැදෙන්නේ. මෙයාගෙත් උස සාධකයක් තියෙනවා මිටි සාධකයක් තියෙනවා ප්‍රමුඛ වෙලා තියෙන්නේ උස. එන හැදෙන්නේ උස. මෙයාගේ මිටි දෙන්නම මිටි නම් හැදෙන්නේ මිටි ගහක්. එහෙනම් බලන්න උස ගස් 3ක් හැදෙනකොට මිටි ගස් 1ක් හැදිලා තියෙනවා. හරිද? ඕක තමයි ප්‍රවේණීය නේද? ඒ කියන්නේ ආවේනික ලක්ෂණ යන ක්‍රමය. ඔය විදිහට තමයි. ඒ කියන්නේ ඥාන මිශ්‍ර සාධක මිශ්‍ර වෙනවා. ඥාන මිශ්‍ර වෙනවා. අපි කතා කරා නේද ඥාන ගැන. ඥාන ඇත්තටම කොහෙද තියෙන්නේ? ඥාන තියෙන්නේ සෛල ඇතුලේ. අපි ඔන්න මම සෛලයක් ගත්තා. සත්ව සෛලයක් ගත්තේ. සත්ව සෛලයක් ගත්තා. සත්ව සෛලය ඇතුලේ තියෙන මොකද්ද? න්‍යෂ්ටිය තියෙනවා. මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා මොනවද? ක්‍රොමැටින් ජාලයක්. මේ වගේ නූල් බෝලයක් වගේ ගැට ගැහුණු ජාලයක් තියෙනවා. අපි කියනවා ක්‍රොමැටින් ජාලය කියලා. අපි දන්නා මේක අර උණන විභාජනයේ අනුණන විභාජනයේ කොටස ඉගෙන ගන්න කොටත් මේ ඉගෙන ගත්තා. මේවා විභාජනයේ ලං වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ නූල් බෝලේ දිග ඇරෙනවා ලස්සනට හැදෙනවා මොනවද? මෙන්න මේ විදියට හැදෙනවා. මේවට අපි මොනවද කියන්නේ? වර්ණ දේහ කියලා කියනවා. මිනිසාගේ නම් වර්ණ දේහ 46ක් තියෙනවා. මේ බලන්න මේක හම්බෙනකොට මේ මැද තියෙන මේ වගේ කන්නේ වර්ණ දේහයක් කියන්නේ. මැද තියෙන එකට කියනවා ක්‍රොමැටින් ජාලය කියලා. මේ ක්‍රොමැටින් නෙවෙයි සෙන්ට්‍රොමියරය. මේ මැද තියෙන එකට කියනවා සෙන්ට්‍රොමියරය කියලා. ඒකේ තමයි මෙන්න මෙහෙම වර්ණ දේහය ඔය වගේ තියෙන ප්‍රෝටීන වලින් හැදලා තියෙන්නේ. එතකොට මේ බලන්න මේ ගාන දිග වර්ණ දේහයන් නම් එයත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ ගාන සෙන්ට්‍රොමියරය එක ළඟින් සම්බන්ධ වෙන. ඒ වගේ මෙයා මෙහෙම දිගයි මෙයා මෙහෙම ඒ ගාන දිග. ඒ කියන්නේ එක වර්ණ දේහයක් මෙහෙම නම් එයත් එක්ක සම්බන්ධ වෙන අනිත් වර්ණ දේහයත් ඒ ගානම දිග. ඔය වගේ යුගල් විදිහට තමයි තියෙන්නේ. මේක හැදෙන්නේ මොන වෙලාවටද? මේක හැදෙන්නේ මොන වෙලාවටද? ඌනන විභාජනයේ හරි අනුනන විභාජනයේ සෛල විභාජනය වෙන්න ලං වෙනකොට ඔය අර ක්‍රොමැටින් ජාලය නූල් බෝලයක් වගේ ගැට ගැහිලා තිබ්බ එක මේ වගේ හැදෙනවා ලස්සනට. එතකොට ඔන්න මම වර්ණ දේහ එකක් එළියට ගත්තා. එතකොට ඔය වගේ තමයි තියෙන්නේ. වර්ණ දේහයක් එළියට ගත්තාම මේක තව ටිකක් ලොකු කරලා බලනකොට මේ වර්ණ දේහය ඇතුලේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. නේද? ඔන්න ඔහොම එකක් තියෙනවා. මේ මොනවද තියෙන්නේ? ඔන්න ඔය වගේ එකක් තියෙනවා. මේ තමයි මොකද්ද? DNA අණුව. ඕක ලොකු කරලා බැලුවොත් මෙහෙම තියෙනවා. ඔය වගේ DNA අණුවක් තියෙනවා. හරිද? එතකොට මේ DNA අණුවේ නයිට්‍රජනීය භස්ම කියලා જાතියක් තියෙනවා. එන්නේ නයිට්‍රජනීය භස්ම පිහිටන්නේ එක එක අයගේ එක එක විදිහට. පිහිටන රටාව වෙනස්. නයිට්‍රජනීය භස්ම වර්ග 4ක් තියෙනවා. ඇඩිනින්, තයිමින්, ගුවැනින්, සයිටෝසිල් කියලා. ඒව ඔයාලට පාඩම් කරන්න ඕනේ නැහැ, ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒ කියන එකනත් එක්ක හැම වෙලාවෙම සම්බන්ධ වෙන්නේ T, තයිමින්. C කියන එකනත් එක්ක හැම වෙලාවෙම සම්බන්ධ වෙන්නේ G, ගුවැනින්. හරිද?
දැකනේ මම මෙහෙම වර්ණ දේහයක් එළියට ගත්තා මේ වගේ මේ තව චූටි නූල් බෝල් නූලක් වගේ එකක් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි DNA අණුව. ඒක තියෙන්නේ මෙන්න මෙහෙම. DNA අණුව තියෙන්නේ ඔහොම. ඔහොම DNA අණුවක් තියෙනවා. මේ DNA අණු දෙකක් මේ එක DNA අණුවක් ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ්. මේ තියෙන්නේ තව DNA අණුව. මේවා මෙන්න මෙහෙම නයිට්‍රජනීය භස්ම වලින් ඔහොම බැඳිලා තියෙන්නේ. නයිට්‍රජනීය භස්ම අණු වලින් බැඳිලා තියෙන්නේ. මේවා අර පළවෙනි පාඩමේ ඉගෙනගෙන තියෙනවා නේ නයිට්‍රජනීය භස්ම ගැන. නයිට්‍රජනීය භස්ම වර්ග හතරක් තියෙනවා. ඇඩිනීන් කියලා එකක් තියෙනවා. ආයේ තයමින්. හැම වෙලාවෙම A හා T කියලා දෙන්න එකට සම්බන්ධ වෙන්නේ. ආයේ C කියලා නයිට්‍රජනීය භස්ම වර්ගයක් තියෙනවා. ආයේ G C එක්කනයි G එක්කනයි එකට සම්බන්ධ වෙන්නේ. දැන් බලන්න මේකේ C තිබ්බනම් මෙතන අනිවාර්යෙන් කවුද ඉන්නේ G. මේකේ G තිබ්බනම් මෙතන අනිවාර්යෙන් ඉන්නේ C. මේකේ A තිබ්බනම් මේ එයත් එක්ක සෙට් වෙලා ඉන්නේ T. මෙතන T තිබ්බනම් එයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ A. නේද? දැන් මම මේක දිගාරිනවා. මේ DNA අණුව දිගෑරියොත් එහෙම මෙන්න මේ වගේ කන්නේ තියෙන්නේ. අර රැලි ගහලා තියෙන එක දිගාරනවා. අපි හිතමු එක්කෙනෙක්ගේ තියෙනවා A T C G I C G I C G I A T T A ඔය වගේ බැඳිලා තියෙනවා. මෙන්න මේ වගේ නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙලකින් එක මොකක් හරි ලක්ෂණයක් තීරණය කරනවා. ඒකකට තමයි අපි කියන්නේ ජානය කියලා. අපිට මේ දිගෙන් මෙතන මේ අණුපිළිවෙල තියෙන්නේ එක්කෙනෙක්ට මේ ලෝකේ එක්කෙනෙක්ට එයාගේ අණුපිළිවෙල එයාට විතරයි තියෙන්නේ. නේද? ඔය DNA වල මම මේ කියපු නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල මේ ලෝකේ දෙන්නෙට නැහැ. ඔයාට තියෙන එක ඔයාට විතරයි. මට තියෙන එක මට විතරයි. අය වෙන කාටවත් නැහැ. ඒතකොට මෙන්න මේ අණුපිළිවෙලින් තමයි මොන හරි ලක්ෂණයක් තියෙන එක. ඒකට තමයි අපි කියන්නේ ජානය කියලා. ජානය කියලා කියන්නේ එන්නේ ඒකට තමයි. හරිද? අපි හිතමු මේ තීරණය කරන්නේ ඔයාගේ හැමේ වර්ණය කියලා. උදාහරණයකට. එතකොට මේ ජාන කොටසෙන් ඔයාගේ වර්ණය තීරණය කරනවා. උස තීරණය කරන්නත් ඔය වගේ නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙලක් තියෙනවා. ඒකෙන් තමයි ඔයාගේ උස තීරණය කරන්නේ. කොණ්ඩේ ක්‍රේල්ද නැද්ද? බොකුටු කොණ්ඩයක්ද නැද්ද? කියන ඒවා තීරණය කරන්නේ මෙන්න මේ නයිට්‍රජන්. ඒ කියන්නේ DNA වල තියෙන නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල. හරිද? එතකොට ආයෙ මොනවද? ඔය හැමදේම කටහඬ. ඒ කියන්නේ මෙන්න මේකෙන් තමයි ප්‍රෝටීන හැදෙන්නේ. ඔය DNA වලින් අපේ ඇඟේ ප්‍රෝටීන හැදෙන්නේ. එතකොට මේ ප්‍රෝටීන අපි ඇඟ හැදිලා තියෙන ප්‍රෝටීන වලින්. එතකොට අපි තීරණය අපේ ඇඟේ හැදෙන ප්‍රෝටීන මොන වගේද කියලා තීරණය කරන්නේ මේ ජාන වලින්. නේද? එතකොට ඇඟේ ස්වරූපය, හැමේ වර්ණය, ඒ හැමදේම තීරණය කරන්නේ මේ ජාන වලින්. සමහර වෙලාවට හිතන විදිහ පවා ඒ හිතන එක කියන්නේ මොලේ රසායනික ක්‍රියාවලියන්නේ. එතකොට ඒවටත් ජාන බලපානවා. හරිද? හරි. එතකොට මේක තමයි ජානයක් කියන්නේ. එහෙනම් ජාන තියෙන්නේ කොහෙද? අපේ මෙන්න මේ DNA ඇතුලේ. DNA තියෙන්නේ කොහෙද? මෙන්න මේ වර්ණ දේහය ඇතුලේ. එහෙනම් අපේ ඇඟේ අපි ගැන තීරණය කරන ජාන තියෙන්නේ මෙන්න මේ වර්ණ දේහවල තියෙන DNA වල තියෙන නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල. එහෙනම් අපේ ජාන තියෙන්නේ මෙන්න මේ වර්ණ දේහවල. වර්ණ දේහ අපේ මිනිසුන්ගේ නම් වර්ණ දේහ 46ක් තියෙනවා. හරිද? එතකොට ඕවා තමයි අර අපි කිව්ව හැම වෙලාවම අර සාධක දෙකක් තියෙනවා කියලා. මේවා තමයි. මෙන්ඩල්ගේ කාලේ පරීක්ෂණ කරනකොට මේවා දන්නේ නැහැ. නමුත් එයා කිව්වනේ සාධක දෙකක් තියෙනවා කියලා. එතකොට මේ වර්ණ දේහ යුගල් වශයෙන් තමයි තියෙන්නේ. සාධක දෙක තියෙනවා. ඒකෙන් තීරණය කරන ප්‍රමුඛ සාධකය තමයි පෙන්නුම් කරන්නේ. රූපයෙන් පෙන්නුම් කරන්නේ ප්‍රමුඛ සාධකය. හරි. ඊළඟට අපි බලමු ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප ටික. කලිනුත් ඉගෙන ගත්තා. නේද? හරි. අපි කිව්වා මොකද්ද? එකම සාධක දෙකක් නම් තියෙන්නේ. අපි හිතමු මේ උස සාධකයයි උස සාධකයයි. දෙන්නම එකට ඉන්නවා. සාධක දෙකම එකට ඉන්නවා. අපි ඒවට කියනවා සමයුග්මක කියලා. සමයුග්මක. නේද? සමයුග්මක සාධක. මිටි සාධකයයි මිටි සාධකයයි තියෙනවා ඒත් සමයුග්මකම තමයි. උසයි එකට ඉන්නවා නම් ඒ සමයුග්මක.
මිටි එක නුමුහුම්නේ. අර නුමුහුම් ශාකේ එහෙම තිබ්බේ. නුමුහුම් නොවෙන්න පුළුවන්. නුමුහුම් ශාකේ උස ලක්ෂණ දෙකමනේ තිබ්බේ. සමයුග්මකයි. විෂම යුග්මකයි කියන්නේ අපි හිතමු උස සාධකයයි මිටි සාධකය. ඔන්න සාධක ප්‍රමුඛ සාධකයයි නිලීන සාධකයයි කලවම් වෙලා. අපි ඒවට කියනවා මොකද්ද? විෂම යුග්මක. විෂම යුග්මක. එන සමයුග්මක කියන්නේ එකම සාධක තියෙනවා නම් මිටි මේ විෂම යුග්මක කියන්නේ ප්‍රමුඛ සාධකයයි නිලීන සාධකයයි මේ දෙකම තියෙනවා. හරි. ඊළඟට අපි බලමු රූපානුදර්ශය හා ප්‍රවේණිදර්ශය කියන්නේ මොකක්ද කියලා. රූපානුදර්ශය කියන්නේ රූපයෙන් පෙනෙන විදිය. බාහිරට පෙනෙන විදිය. රූපානුදර්ශය. රූපානුදර්ශය. ප්‍රවේණිදර්ශය කියන්නේ ඒක අර ඥාන සාධක තියෙන විදිය. ඥාන තියෙන විදිය. රූපානුදර්ශ කියන්නේ රූපය. අපි හිතමු මෙන්න මෙහෙම කියලා. ඕන ප්‍රවේණිදර්ශයේ තියෙනවා සමයුග්මක. සාධක හැම වෙලාවෙම දෙකක් විදියට. දැන් අර වර්ණ දෙකත් යුගල් විදියට තිබ්බේ. සාධක හැම වෙලාවෙම දෙකක් විදියට තියෙනවා. එහෙනම් මේකේ රූපානුදර්ශය අපිට කොහොමද කියන්න පුළුවන් මොකද්ද? උස. උස ශාක. ප්‍රවේණිදර්ශයේ සමයුග්මක අවස්ථාවක් මෙහෙම. මේකෙදිත් අපිට කියන්න පුළුවන් කෙලින්ම මිටි ශාක තමයි. රූපේ පේන්නේ මිටි ශාකය. රූපානුදර්ශය කියන්නේ බාහිරට පේන විදිය. ප්‍රවේණිදර්ශය කියන්නේ අර ඥානවල ඥාන තියෙන විදිය. මෙහෙම තිබ්බොත් ප්‍රවේණිදර්ශය උස ප්‍රමුඛ ලක්ෂණයයි නිලීන ලක්ෂණය තියෙන. එහෙනම් අපිට රූපේ පේන්නේ මොකද්ද? ප්‍රමුඛ ලක්ෂණය තමයි. මේ ප්‍රමුඛ ලක්ෂණය ඉස්සරහින් ලියන්නේ. අනික කැපිටල් ලකුණෙන් ලියන්නේ ප්‍රමුඛ ලක්ෂණය. නිලීන ලක්ෂණය තමයි දෙවෙනියට ලියන්නේ. හරි. එහෙනම් මේකේ රූපානුදර්ශය උස ශාක. උස ශාක. නේ? රූපේ පේන විදියට උස ශාක. රයිට්. එතකොට ওই ටික තමයි මූලික සංකල්ප ටික. හරි. ඊළඟට අපි යමු ඥාන ප්‍රතිබද්ධය.